30 වසරක කුරිරු ත්‍රස්තවාදය යුද සාපෙන් රට මුදවාගත්ත අපේ රටේ ගෞරවනීය රණවිරුවන්ට අද දින අපි අපේ උපහාරය ගෞරවය ශීර්ෂ ප්‍රණාමය පුද කළා. දැයේ ආරක්ෂාව ඒකීය භාවය ස්වෛරීත්වය බහුමික අඛණ්ඩතාවය වෙනුවෙන් තමන්ගේ ජීවිත පූජා කරලා ඇස්සිස් මස්ලේ දන් දීලා රටදෑ වෙනුවෙන් මේ ඉෂ්ට සිද්ධ කරපු කාර්යභාරය ඉතාමත්ම අගනීයයි ප්‍රශංසනීයයි. අපේ හදපත්ලෙන් අපේ ගෞරවය පුද කරමින් විශේෂයෙන්ම යුද්ධේ ත්‍රස්තවාදෙත් වින්දිතින් බවට පත්වුණු සියලු දෙනාටම තිරසර විසඳුමක් ලබා දීම අපි හැමෝගෙම යුතුයකමයි. තවත් මෙවන් යුද්ධයක් ඇති නොවන්නට ත්‍රස්තවාදයක් ඇති නොවන්නට රට තුල ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය සංහිඳියා ක්‍රියාවලිය අපේ රටේ ඒකීය භාවය බහුමික අඛණ්ඩතාවය සුරක්ෂිත කරමින් ස්වෛරීත්වය ආරක්ෂා කරමින් රට සෞභාග්‍ය කරා ගෙන යාම අප සියලු දෙනාගේම වගකීමයි යුතුයකමයි. ඒ ඉලක්කයන් උදෙසා විරෝධාර රණවිරුවන් ඉෂ්ට සිද්ධ කරපු ඒ කාර්යභාරයට නැවත නැවතත් එක දිනක පමණක් නෙවෙයි 24 පැයම අපි අපගේ ගෞරවය ප්‍රණාමය අපි පුද කර සිටිනවා. ඔබතුමාට ඊයේ ආරාධනාවක් ලැබුණේ නැද්ද ජාතික රණවිරු සැමරුමට? ඊයේ දවසේ ආරාධනාවක් ලැබුණේ නැහැ. නමුත් ඒක මාතෘකාවක් කරගන්නේ නැහැ. මොකද අපි අත්වශයෙන්ම වීරෝදාර රණවිරුවන් සමරන මේ අවස්ථාවේ ඒ කරුණු කාරණා අපි මූලික කරුණු කාරණා හැටියට ගන්නෙ නැහැ. අද දවසේ රණවිරුවන්ට කරන ගරුත්වයක් හැටියට අපි ඒ දේ ඉෂ්ට කරන්නේ. අනිකුත් කාරණා පරිබාහිරයි. ජනාධිපතිතුමා කතාවක් සම්බන්ධව කියන්නේ මට කතාව බලන්න බැරි වුණා. මොකද අත්වශයෙන්ම පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු තවත් සාකච්ඡා වැඩ කටයුතු ගණනාවක් තිබුණා. එතුමා පොරොන්දු වුණා තවත් මේ ත්‍රස්තවාදයක් ඇති වෙන ඉඩ දෙන්නේ නැහැ කියලා. ඔය ඉතින් ඒක මේ රටේ ලක්ෂ 220ක් වූ සිළු දෙනාගේම වගකීමයි. ඒ උදෙසා අපි යන්නට ඕන. ඒක හැමෝගෙම ප්‍රාර්ථනාව. එක්කෙනෙකුගේ ප්‍රාර්ථනාවක් පමණක් නෙවෙයි.